අද අපි කතා කරන්නේ සිංගර් එකෙන් එන මැසිව් ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් ගැන. ඒ තමයි සිංගර් 100 inch QLED TV එක. මේ TV එක ඇත්තටම TV එකකටත් වඩා හෝම් සිනමා එක්ස්පීරියන්ස් එකක් කියලා කිව්වොත් මං හරි. ඒ වගේම මේ TV එකට පුළුවන් ඔයාගේ ලිවිං රූම් එක මිනි තියටර් එකක් කරන්න. ඒ වගේම මේ TV එක දිහා ඉස්සෙල්ලම බලන කෙනෙක්ගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක වෙන්නේ මේ TV එකේ ජයන්ට් ඩිස්ප්ලේ එක. අපි ඊළඟට කතා කරමු මේ TV එකේ පික්චර් ක්වොලිටි එක ගැන. මේ TV එකේ එන්නේ QLED ටෙක්නොලොජි එක. ඔයා බලන මූවිස්, එහෙම නැත්නම් ස්පෝර්ට්ස්, එහෙම නැත්නම් ගේම්ස් වගේ දේවල් හරිම වයිබ්‍රන්ට්, ෂාප්, බ්‍රයිට් විදිහට බලන්න ඔයාට පුළුවන්. ඔයා මොකක් හරි මූවි එකක් බලනවා නම් ඒකේ තියෙන ඩාර්ක් සීන්ස් වල ෂැඩෝස් නැතුව හොඳට බ්ලැක් ලෙවල්ස් මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම බ්‍රයිට් සීන් එකක් බලනවා නම් ඒකේ කලර්ස් හොඳට පොප් වෙලා මේ TV එකේ බලා ගන්න පුළුවන්. ඔයා ස්පෝර්ට් ෆෑන් කෙනෙක් නම් මේ TV එක ඔයාට ඩ්‍රීම් ඩිස්ප්ලේ එකක්. ඉමැජින් කරගන්න ඔයා 100 inch ඩිස්ප්ලේ එකකින් මොකක් හරි මැච් එකක ෆයිනල් එකක්, ෆුට්බෝල් මැච් එකක ෆයිනල් එකක්, ක්‍රිකට් මැච් එකක ෆයිනල් එකක් බලනවා කියලා ඔයා ග්‍රවුන්ඩ් එකක ඉඳන් මැච් එක බලනවා වගේ ඔයාට ඉමර්සිව් එක්ස්පීරියන්ස් එකක් මේ TV එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මූවි ලවර්ස්ලටත් මේ TV එක ගොඩක් වැදගත්. මේ TV එකේ එන්නේ ජෙනුයින් Google OS එක. ඒක හරහා ඔයගොල්ලොන්ට YouTube, Netflix වගේ ස්ට්‍රීමිංగ్ ඇප්ස් වලට ලේසියෙන්ම ඇක්සස් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ TV එකේ සවුන්ඩ් ක්වොලිටි එක. මේ TV එකේ 20 watt subwoofer එකක් ඉන්බිල්ට් එනවා. ඒක හින්දා මේ TV එකේ සවුන්ඩ් ක්වොලිටි එක ඔයා හිතනවට වැඩිය ගොඩක් පවර්ෆුල්. ඉතින් ඕවරෝල් බලද්දි සිංගර් 100 inch QLED TV එක කියලා කියන්නේ බිග් ස්ක්‍රීන් එන්ටර්ටේන්මන්ට් එක අප්ග්‍රේඩ් කරන හොඳම හොඳ ඔප්ෂන් එකක්.